2004 ලෙවල්. කඩදාසි කර්මාන්තයේදී විරංජන කාරකයක් වශයෙන් සල්ෆයිට භාවිතා කෙරේ. එබැවින් කඩදාසි කර්මාන්තයේදී අපජලයෙහි SO3 හා SO4 අයන අඩංගු වේ. කර්මාන්ත ශාලාවෙන් මෙම ජලය පිට කිරීමට පෙර මෙම අයන වෙත ඉවත් කිරීම සඳහා ඒවායේ සාන්ද්‍රණ නිර්ණය කිරීම අවශ්‍ය වේ. මෙම අයන සාන්ද්‍රණ නිර්ණය කිරීමේ ක්‍රමයක් පහත දක්වා ඇත. මෙම අපජල සාම්පලයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගත්තලු. මම කෙලින්ම ගන්නම් 10ක්. මෙන්න 10යි ඝන සෙන්ටිමීටර්ස්. මම ගන්නම් මේ 10 තිබුණා කියලා SO3 සහ SO4 මෙයාගේ මවුල ගාන x කියලා මම ගන්නම්, මෙයා ගන්නම් y කියලා. ඔන්න මවුල සංඛ්‍යා ටික. දැන් මේ සාම්පල් එක මුලින්ම සාම්පල් එකට දානවලු 0.1 මවුල ගන්න ඩෙසිමීටරයට සාන්ද්‍රණයක් තියෙන I2 ද්‍රාවණ 25ක්. මේකට දාලා තියෙනවා 0.1 මවුල ගන්න ඩෙසිමීටරයට I2 25යි ඝන සෙන්ටිමීටර්ස්. දැන් මේක මේ වරහන් ඇතුලේ KI කියලා කෙනෙක් දාලා තියෙනවානේ. ඇයි එහෙම එකක් තියෙන්නේ? මොන හේකටද KI? I2 නිකන් දාන්න තිබ්බනේ. නිකන් දැම්මනම් එයා මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවනේ. ඇයි මේ KI දාන්නේ? එහෙම දාන්න හේතුව තමයි මෙතන මේ සල්ෆයිටයි සල්ෆේටුයි දෙන්නම ඉන්නේ ජලීය මාධ්‍යයක් තුල. I2 කියන කෙනා ජලයේ දී වෙන්නේ නැහැ. දී වෙන්නේ නැහැ නෙමෙයි. ඉතා කුඩා ප්‍රමාණයක් දී වෙන්නේ. ද්‍රාව්‍යතාවය ඉතා අඩුයි. ඉතින් මේක දී වෙන්නේ නැත්තම් ඌ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? වල කෙලියක් නෙවෙන්නේ. ඒ නිසා දිය කරගන්න වෙනවා. එහෙමනම් මේ I2ව මේකේ දිය කරගන්න නම් එයා දිය කරලා තමයි මේකට දාන්න වෙන්නේ. අන්නේ දිය කිරීම කරගන්න තමයි KI මේ මාධ්‍යයට දාන්නේ. ඒතර I2 වතුරේ දිය නොවුනට I2 ඉතා හොඳින් දිය වෙනවා KI ද්‍රාවණයක් තුල. අන්න මෙයත් එක දිය වුණා. දැන් දැම්ම මේකට. අන්න දැන් යාට පුළුවන් මෙයත් එක්ක ප්‍රතික්‍රියාවට ලක් වෙන්න. හරිනේ? ඉතින් මේක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් දැනගෙන ඉන්න මෙයා දාන්නේ දිය කරගන්න බැරි හින්දා. වතුරට දැම්මට. දැන් මට මුලින්ම කියන්න මේ I2 කියන කෙනා මේ මාත්‍ර දැම්මහම මොකද මේකේ ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ? කවුද මේකේ ප්‍රතික්‍රියා කරන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ. මේක ආම්ලික මාධ්‍යයක් නේ. I2 ඔක්සිහරණය වෙනවා I- වලට. මෙයා ඔක්සිහරණයක් වෙන්නේ. දැම්ම දෙකක් අයඩින් හරි. මෙයා ඔක්සිහරණය වෙද්දී තව එකෙක් මොකද වෙන්න ඕනේ? එක ප්‍රභේදයක් හරණය වෙනවා නම් තව එකෙක් මොකද වෙන්න ඕනේ? ඔක්සිකරණය. එහෙනම් කවුද මේ මාධ්‍යයේ ඉන්න ඔක්සිකරණය වෙන්න පුළුවන් කෙනා? කවුද? තවදුරටත් ඔක්සිකරණයට ලක් වෙන්න පුළුවන් කෙනා මේ මාධ්‍යයේ තියෙන්නේ සල්ෆයිටය. ඇයි ඒ? මෙන්න මේ සල්ෆයිටයේ සල්ෆේට්ගේ ඔක්සිකරණාංකය වෙන්නේ ධන 4ක්. සල්ෆේට් ඉන්නේ ධන 6. ධන 6 තමයි සල්ෆර්ට තියෙන්න පුළුවන් උපරිම ඔක්සිකරණ අවස්ථාව. මෙයාට වඩා ඔක්සිකරණයක් වෙන්න බෑ. එහෙනම් සල්ෆේට් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි මෙයා ධන 4 සිට ධන 6ක් දක්වා ඔක්සිකරණයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් මෙන්න මෙයා ඔක්සිහරණය වෙනකොට මෙයා ඉන්නේ බිඳුවේ එක්කෙනෙක් ඍණ 1යි දෙන්නම ඍණ 2 ඉන්නේ ඔක්සිකරණ අංකයේ අඩුවීමක්. මෙයා ඔක්සිහරණයක් වෙනකොට මෙන්න මෙයා තමයි ඔක්සිකරණයට භාජනය වෙන්න ඕනේ. එහෙමනම් මෙයා හරණය වෙද්දී වෙන්නේ SO3 SO4 දක්වා ඔක්සිකරණය වීම. මෙයා ධන 4 ඉන්නේ ධන 6 දක්වා ඔක්සිකරණය වුණා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ I2ව මේ මාධ්‍යයට දැම්මට පස්සේ වෙන්නේ මේ සල්ෆයිට් එක සල්ෆේට් දක්වා ඔක්සිකරණය වෙනවා. I2 I- දක්වා ඔක්සිහරණය වෙනවා. මූට මුකුත් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මෙන්න සිදුවන ප්‍රතික්‍රියාව. සිදුවන ප්‍රතික්‍රියාව
මේක ලියමු. මෙන්න I2 2යි I minus වුණා SO3 2 minus SO4 2 minus වුණා. දැනේ පොඩ්ඩක්. මෙයා 2යි I minus වුණා. අරයා SO4 2 minus වුණා. මේ දෙන්නම ඉන්නේ බිඳු ඔක්සිජන් අවස්ථාවේ. මෙතන සල්ෆර් ඉන්නේ ධන 4 ඔක්සිජන් අවස්ථාවේ. මෙතන අයඩීන් එක්කෙනෙක් ඍණ එකේ දෙන්නම ඍණ දෙකේ. මෙතන සල්ෆර් ඉන්නේ ධන 6 ඔක්සිජන් අවස්ථාවේ. හරි. අපි ඒක දන්නවා. එහෙමනම් මෙන්න ඔක්සික් හරණය වෙනස 2යි. මෙන්න ඔක්සිකරණය වෙනස 2යි. අන්න අපිට සතුටුයි කැපෙනවා. කැපුන් නැත්තම් මාරු කරලා වැඩි කරන්න එපා. හැබැයි කැපුණා. එහෙමනම් වැඩි කරන්න ඕනේ නැහැ. අපි මේක ඉතුරු ටිකත් ලියමු. වම් පැත්තේ ඔක්සිජන් 3යි දකුණු පැත්තේ ඔක්සිජන් 4යි. වම් පැත්තේ ඔක්සිජන් එක්කෙනෙක් මදිනේ. දැම්මා H2O එකක්. හරි. මෙතන H ඉන්නවා දෙන්නෙක්. ඒ දෙන්නව දකුණු පැත්තට දානවා 2යි H+ කියලා. ඔන්න ප්‍රතික්‍රියාව හරි. 2යි H+. හරිනේ? පුදුම ලේසි. දැන් එහෙනම් ආරම්භක සාම්පලයේ තිබිච්ච මෙන්න මේ සල්ෆයිඩ් X ප්‍රමාණය තමයි මෙතන ප්‍රතික්‍රියාවට භාජනය වුණේ. එහෙනම් ප්‍රතික්‍රියාවට ලක් වුණේ සල්ෆයිඩ් X. හරි. එහෙනම් අපි එකත් ලියමු. මාධ්‍යයේ තිබූ SO3 2 minus X මවුල ප්‍රතික්‍රියාවේ. දැන් මෙයාගෙන් X ප්‍රතික්‍රියා වෙනවා නම් ඒකට කීයක් I2 වැය වෙයිද? කීයක් වැය වෙයිද? සල්ෆයිඩ් එක්කෙනෙක් I2 එක්කෙනෙක් එක්කනේ ප්‍රතික්‍රියා වෙන්නේ. 1ට 1යි. 1ට 1යි නම් මෙයාගේ තියෙන්නේ X නම් ඒකට I2 වැය වෙන්න ඕනේ X නේ. 1ට 1යි 2ට 2යි 3ට 3යි Xට X. එම නිසා SO3 2 minus වැය වන I2 මවුල ප්‍රමාණය සමානයි ඒත් X මවුල. එහෙනම් ඔන්න ඔය අනුමාපනයේට I2 වැය වෙලා තියෙනවා X. දැන් I2 කීයක් දැම්මද? I2 මේකේ දාලා තියෙනවා 0.1කින් 30ක්. sorry 0.1කින් 25ක්. යෙදූ මුළු I2 ප්‍රමාණය අපි එකත් හොයමු. යෙදූ මුළු I2 මවුල. එයා දැම්මේ 0.1යි මවුල ගන්න ඩෙසිමීටරයට සාන්ද්‍රණයකින් ඝන සෙන්ටිමීටර් 25ක්. මෙන්න මෙච්චරක්නේ දැම්මේ. ඉතින් මේ ප්‍රමාණය මට එනවා මෙන්න මෙහෙම 2.5 වැඩි කිරීම 13යි මවුල කියලා. මොන දාපු ගාන හරි. හරි. දැන් මෙච්චරක් දාලා මෙච්චරක් ප්‍රතික්‍රියා වුණා නම් මේ දෙන්නාගේ අන්තරය ඉතුරු වෙන්න එපයි. දැන් කොහොමද මං එහෙම හරියටම ඉතුරු වුණාම කියලා කියන්නේ? මෙහෙම වෙන්න බෑද? මෙයා අඩුවෙන් දාලා ඒ ප්‍රමාණය සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙලා මේක ඉතුරු වුණා වෙන්න බෑද? එහෙමත් වෙන්න පුළුවන් නේ. ඇයි මම කියන්නේ? මෙයා සම්පූර්ණයෙන් ඉවර වෙලා එයාට I2 X වැය වෙලා මෙයා වැඩිපුර දාලා එයා ඉතුරු වුණා කියලා. කොහොමද එම කියන්නේ? මේ ගානේ වැඩිපුර කතාවක් කියන්නේ නැහැ. හැබැයි පහලින් කියනවා ගානේ පහල කියනවා කොහේක ඉහත ප්‍රතික්‍රියාවෙන් පසු ඉතිරි වන I2 සමග ප්‍රතික්‍රියා කිරීමට දශමකින් සෝඩියම් තයෝසල්ෆේට් 30ක් වැය වුණා කියලා. එහෙනම් ඉතුරු I2ත් එක්ක ප්‍රතික්‍රියා වුණා නම් I2 ඉතුරු වෙලා තියෙන්න එපයි. එහෙනම් මේ ගානේ වෙලා තියෙන්නේ වැඩිපුර I2 දාලා තියෙනවා. ඒ දාපු වැඩිපුර ප්‍රමාණයෙන් මෙන්න මෙච්චරක් මෙයාට වැය වෙලා තියෙනවා. ඒ දෙකේ අන්තරය මේ මාධ්‍යය ඉතුරු වෙලා තියෙනවා. හරි. එහෙනම් උන I2 ඉතුරු වෙලා තියෙනවා. අපි එකත් ලියමු. මෙහිදී I2 වැඩිපුර යොදා ඇති අතර
SO3 2 minus සඳහා in x where we යම් ප්‍රමාණයක් ඉතිරි වී ඇත. හරි. දැන් මොකක් හරි සෙල්ලමක් කරලා අපි හොයාගත්තොත් එහෙම ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය දාපු ගාන මෙච්චරයි නම් ඉතුරු ගාන අපි දන්නවා නම් දාපු ගානෙන් අපි අඩු කළොත් එහෙම ඉතුරු ගාන මට එනවා නේද ප්‍රතික්‍රියා වෙච්ච ගාන. කාත් එක්කද? මූත් එක්ක. කීයක් ප්‍රතික්‍රියා වුණාද? x. අන්න x ගන්න පුළුවන්. එහෙනම් මට සමීකරණයක් ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. සල්ෆයිඩ් සඳහා වැය වූ I2 x සමානයි යෙදූ මුළු I2 ඍණ ඉතිරි I2. අන්න එහෙම ලියා ගන්න පුළුවන්. එයි මෙච්චරක් දාලා මෙච්චරක් ප්‍රතික්‍රියා වෙලා යම් ප්‍රමාණයක් ඉතුරුයි නම් දාපු ගානෙන් ඉතුරු ගාන අඩු කළාම මට එන්න එපෙයි ප්‍රතික්‍රියා කළ ගාන. අපි ඒක ලියමු. ඒක පස්සේ ලියමුකෝ. අපි ඉස්සෙල්ලාම බලමු මේ ඉතුරු වුණ I2 ට මොකද වුනේ කියලා. ඉතිරි I2 මෙම ඉතිරි I2 මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න දැම්මලු 0.1කින් සෝඩියම් තයෝසල්ෆේට් 30ක්. Na2S2O3 හා ප්‍රතික්‍රියා වේ. මේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න කියලා මම කිව්වා. මෙන්න ප්‍රතික්‍රියාව. I2 ධන 2යි Na2S2O3 සමානයි 2යි NaI Na2S4O6 ඕන ප්‍රතික්‍රියාව. එහෙමනම් මෙතනින් මට හොයාගන්න පුළුවන් වැය වෙච්ච සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න. ඒකේ සාන්ද්‍රණයක් තියෙනවා පරිමාවක් තියෙනවා. ඒ ප්‍රමාණය දන්නවා නම් ඉතුරු I2 ගන්න හොයාගන්න පුළුවන් ස්ටොයිකියෝමීටර්. මම එහෙනම් මුලින්ම මෙන්න මේක ලියනවා. වැය වූ Na2S2O3 එයා වැය වෙනවා 0.1කින් ඝන සෙන්ටිමීටර්ස් 30ක් නේද? 30 වැඩි කිරීම 13යි dm ඝනය. මේම කැපෙනවා 3 වැඩි කිරීම 13යි මවුල කියලා මට එනවා. ඔන්න වැය වෙච්ච සෝඩියම් තයෝසල්ෆේට්. දැන් එන්න මේ සමීකරණයට. සෝඩියම් තයෝසල්ෆේට් I2 ප්‍රතික්‍රියා කරන්නේ මොන අනුපාතයෙන්ද? 2ට 1 අනුපාතයෙන්නේ. 2ට 1යි. 2ට 1යි නම් මෙයාගේ මවුලයකට I2 ඕනේ කරන්නේ භාගයක්නේ. ඔන්න ඔහොමනේ අවශ්‍ය වෙන්නේ. 2කට 1යි 1කට භාගයයි. එහෙමනම් සෝඩියම් තයෝසල්ෆේට් මෙච්චරකට 3 වැඩි කිරීම 13යි මවුල වලට කීයක් I2 ඕනේද? අන්න මේක බෙදුවා දෙකෙන් උත්තර එනවා. භාගයේ වතාවක් 3 වැඩි කිරීම 13යි මවුල. මේ මොකಾದ? මේ තමයි මෙන්න මෙතන තිබිච්ච I2. ඒ මොකಾದ? කලින් වැඩේ කරලා ඉතිරි වෙච්ච I2. එහෙනම් මේ තමයි ඉතිරි I2. හරිනේ. ඔන්න ගානේ පළවෙනි අතීරය ඉවරයි. දැන් අපි බලමු ඊළඟට කොහොමද අපි මේ ටික කනෙක්ට් කරන්නේ කියලා. මම අර කලින් කිව්වා වගේ ඉතිරි I2 සමානයි 1/2 වැඩි කිරීම 13යි මවුල. අපි ඒක ගත්තේ මේකෙන්. දැන් කලින් මම කිව්වා සල්ෆයිඩ්ට වැය වෙච්ච I2 සමානයි යෙදූ මුළු I2 ඍණ ඉතිරි I2 කියලා. අපි ඒක මෙහෙම ලියනවා. මෙන්න SO3 2- ට වැය වූ I2 සමානයි යෙදූ මුළු I2 ඍණ ඉතිරි I2. බලන්න පුදුම ලේසි. මේකට වැය වුණා x අන x. I2 සම්පූර්ණයෙන් දැම්මා 2/2 වැඩි කිරීම 13ක් මවුල. I2 ඉතුරු වුණා 1/2 වැඩි කිරීම 13ක් මවුල. අන්න x මට එනවා 1 වැඩි කිරීම 13යි මවුල කියලා. දැන් මොකಾದ මේ x කියන්නේ?
ඔය x කියලා කියන්නේ මෙන්න මේ ආරම්භක සාම්පලයේ 10 තුල තිබිච්ච සල්ෆයිඩ් මවුල ගාන. හරි. ඔයාලට මාර ලේසියිනේ. එහෙනම් මේ තමයි 10යි cm ඝනය තුල තිබූ SO3 2- මවුල එක වැඩි කිරීම ධාරණ 3යි මවුල. අපෙන් ගානේ මොනවද අහන්නේ? අපෙන් ගානේ අහනවනේ සල්ෆයිඩ්ගේ සාන්ද්‍රණයත්. අපි මෙතන මේක හොයලා දාමු. SO3 2- සාන්ද්‍රණය. මවුල මෙච්චරයි. එක වැඩි කිරීම ධාරණ 3යි මවුල. ඉන්නේ ඝන සෙන්ටිමීටර් 10ක. මට එනවා 0.1යි මවුල ඝන ඩෙසිමීටරට කියලා. ඔන්න සාන්ද්‍රණය හරි. පුදුම ලේසි. ගත්ත ආරම්භක සාම්පලය දැම්මා ඊට සල්ෆයිඩ් විතරක් ඌත් එක ප්‍රතික්‍රියා වුණා මෙන්න මෙහෙම. I2 මහ ගොඩක් දැම්මා. මේකට වැවුණා x ජම් ප්‍රමාණයක් ඉතුරුයි. ඉතුරු එක හොයාගන්න අපි ආයෙ පාරක් අනුමාපනයක් කළා මේකත් එක්ක. උගේ මවුල ගාන ගන්න දත තියෙනවා. දැම්මා CV ගත්ත මවුල ගාන. බෙදුව දෙකෙන් ඉතුරු I2 ආවා. එහෙනම් සල්ෆයිඩ්ට වැවූ I2 සමානයි දාපු මුළු ගාන ඍණ ඉතුරු ගාන ආදේශ කළා x එනවා. මොකද x ආරම්භක සාම්පලයේ තිබිච්ච සල්ෆයිඩ් මවුල ගාන. විදුව පරිමාවෙන් සාන්ද්‍ර එනවා. ඔන ගානේ ෆ්ලෝ එක මම කිව්වා. මේ දක්වා තව කැලක් තියෙනවා. ඉස්සෙල්ලා මේක දාගෙන ඉන්නකෝ. ඉතුරු කැලට යන්න. ෂොක් නේද? දැන් මේ වෙද්දි නිකන් අර නින්දනුත් අනුමාවට පේන්න ඕනේ. මේ ටියුට් එක මම මේක දාලා තියෙනවා. මම පින් කරන්නම් එක chat එකේ ටියුට් එක ගන්න පින් කරු මැසේජ් එකෙන්. මුල අර්ධය දාගන්න බලන්න. තව චූටි කැලක් තියෙනවා. ඉතින් මෙහෙම ගාන ලියා ගන්න පුළුවන් නම් පුදුම ලේසියි.
සල්ෆේට් සාන්ද්‍රණය ඉන්නේ 0.4 නෙමෙයි. ටියුට් එකේ තියෙන උත්තරේ හරි. පාඩකේ පොඩි කැලලා මිස් වෙලා තියෙනවා. මිස් වෙච්ච කැලලා මං කියන්නම්. ඒ සාමාන්‍ය මේ වගේ පොඩි රැවටෙන කැලේ තියෙනවා ඈ. අපි රැවටෙන්න බෑ. හරිද? ගාන හදන්න පුළුවන් වාක්‍ය ලියන්න තේරෙන්නේ නැහැ මාක්ස් අඩු වේද? මෙහෙමනේ දැන් වා ගාන හැදුවට බල්ල මිනිහටත් එක තේරෙන්නේ නැපයි. ඔය පේපර්ස් බලන් ටිකා වයසක මිනිස්සු. බැරි වෙලා හරි උඩ තේරුන්නේ නැත්නම් එහෙම මල කෙලියක් වෙන්නේ. ඒ නිසා ඉතින් ගලපලා සිංහලෙන් පොඩ්ඩක් ලියහම මොන හරි. අප්සර් නැත්තම්. තේරුන්නේ නැත්තම් මල කෙලියක් වෙන්නේ. ලකුණු හම්බෙන්නේ නැහැ. ලියලා ඉවරයිද? මකන්නද? ඊළඟ ගානට යන්නද? ඊළඟ කැලලට. හරි වෙලාව ඇති. දැන් ඔන්න මෙන්න මෙතනින් මට ආවා ඔය මාධ්‍යයේ තිබිච්ච සල්ෆයිඩ් ප්‍රමාණය. මේ තමයි මාධ්‍යයේ ඝන සෙන්ටිමීටර් 10ක තියෙන සල්ෆයිඩ් ප්‍රමාණය. හරි. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර් 10ක තිබිච්ච සල්ෆයිඩ් ප්‍රමාණය. දැන් හදන්න යන්නේ ගානේ දෙවෙනි අර්ධය. දැන් එන්න මෙතෙන්ට. ආයෙ පටන් ගන්නවා මේකෙන්. ආයෙ ගත්තේ 10යිනේ. ආයෙ ගත්තේ 10ක් නම් ඒ 10 ආයෙ තියෙන්නේ සල්ෆයිඩ් x සල්ෆේට් y නේ. දැන් කවුද මේ x කියන්නේ? මම ඒක වෙන පාටකින් ලියන්නම්. කවුද මේ x? ඔය x අපි හෙව්වා එක වැඩි කිරීම ධාරණ තුනක් මවුල. මෙන්න ඔන්න x දැන් අපි x දන්නවා. දැන් x දාලා දඟලන්න ඕනේ නැහැ. හරි. ආයෙ පාරක් කරලා තියෙන්නේ මේ 10ම අරගෙන මේ ප්‍රමාණයම අරගෙන අර කලින් වගේම i2 දාපු එක. හරි. කලින් වගේම i2 වැඩිපුර දැම්මා නම් දැන් මේ පාරත් මොකද වෙන්න ඕනේ? කලින් පාරක් i2 වැඩිපුර දැම්මහම තිබිච්ච සල්ෆයිඩ් සේරම මෙන්න මේ වගේ සල්ෆේට් බවට පත් වුණා. මෙයා i- වෙලා. එහෙනම් තව 10ක් අරගෙන අවිරලා ආයෙ පාරක් වැඩිපුර i2 දැම්මොත් එහෙම ආයෙ වෙන්න ඕනේ මේ වැඩේනේ. තව 10ක් අරන් ආයෙ i2 දැම්මා ආයෙ මේක. තව 10ක් ගත්තා ආයෙ i2 දැම්මා ආයෙ මේක. ඉතින් 100 පාරක් ඔය ද්‍රාවණයම ගත්තත් 100 පාරක් i2 වැඩිපුර දැම්මත් ඒත් වෙන්න ඕනේ මේ සල්ෆයිඩ් ටික සල්ෆේට් බවට පත් වීම. තියෙන සල්ෆයිඩ් සේරම සල්ෆේට් බවට පත් වෙනවා. ඔන්න ඔකයි වෙන්නේ. මුලින්ම වෙන්නේ ඒක. හරි. අපි ඒක ලියමු. මෙහිදී පළමුව තිබූ SO3 2- සියල්ල i2 හමුවේ SO4 2- බවට පත්වේ. අන්න පත් වුණා. point number 1. එහෙන් පත් වෙන්නේ කොහමද? මෙන්න මේ සමීකරණේ හැටියට. ඔන්න දැන් පත් වෙලා ඉවරයි. එතකොට පත් වුණා. දැන් බලමු මොකක්ද ඊට පස්සේ උනේ කියලා. මම ඉලක්කම් ටික මගන්නම් පොඩ්ඩක්. ඕනේ නේ. දැන් අපි ගාව සල්ෆයිඩ් කීයක් තිබුණාද? සල්ෆයිඩ් තිබුණේ x එක වැඩි කිරීම ධාරණ 3ක් මවුල. එහෙනම් ඒ කණේ මෙන්න මෙතන ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. එක වැඩි කිරීම ධාරණ 3යි මවුල. එයා විසින් සල්ෆේට් කීයක් ලබා දෙනවද? එකකින් 1යි එහෙමනම් දෙකකින් 2යි 1000කින් 1000යි
මෙච්චර ප්‍රමාණයකින් එච්චර ප්‍රමාණයක්මයි මෙන්න ලැබෙන සල්ෆේට් ටික. එම නිසා SO3 2- ඔක්සිකරණය වීමෙන් ලැබෙන SO4 2- මවුල ප්‍රමාණය ඒක සමානයි මේ ප්‍රමාණයම. එකට එක අනුපාතයෙන් මෙයා ලබා දුන්නේ ඒ ප්‍රමාණයමයි. එක වැඩි කිරීම ධාරණ 3යි මවුල. හරි? දැන් ඔන්න මෙයාගෙන් සල්ෆේට් හම්බෙලා තියෙනවා මෙච්චරක්. ඔය මාධ්‍ය සල්ෆේට් කොච්චරක් තිබ්බද? ඔය සල්ෆේට් ප්‍රමාණය ආවේ මුගෙන්නේ. උට අමතරව මේ මාධ්‍ය සල්ෆේට් වයි තිබුණානේ. උට මුකුත් උනේ නෑනේ. කවුරුවත් එළ මේක අත තිබ්බේ නෑ. එහෙනම් මේ සල්ෆේට් වයි ටික තාමත් මේ මාධ්‍ය තියෙනවා. හරි? තවද මෙහි ප්‍රතික්‍රියා නොකළ SO4 2- y මවුල ඇත. එහෙනම් දැන් මේ මාධ්‍ය තුල සල්ෆේට් ඔක්කොම කීයක් ඉන්නවද? සල්ෆයිඩ්ගෙන් හම්බුණා මෙච්චරක් කොහොමද තිබ්බවයි. එහෙනම් ඔක්කොම තියෙනවා මේ දෙකේ එකතුව. එක වැඩි කිරීම ධාරණ 3 ධන y. එම නිසා මාධ්‍යයේ ඇති මුළු SO4 2- සමානයි y ධන එක වැඩි කිරීම ධාරණ 3යි මවුල. ඔන්න තියෙන මුළු ගාන හරි. දැන් ඔය මාධ්‍ය HNO3 දාලා ආම්ලික කළාලු. එහෙම කරලා දැම්මලු වැඩිපුර BaCl2. ඇයි එහෙම දාන්නේ? මාධ්‍යයක් HNO3 එක්ක ආම්ලික කරලා ඇයි බේරියම් ක්ලොරයිඩ් දාන්නේ? බේරියම් සල්ෆේට් අවක්ෂේප කරගන්න. මොකද අපි දන්නවා තනුක HNO3 හමුවේ දිය නොවන එකම බේරියම්ගේ අවක්ෂේපය බේරියම් සල්ෆේට් කියලා. එහෙනම් වෙන්නේ මේ සල්ෆේට් ටික බේරියම් ක්ලොරයිඩ් එක ප්‍රතික්‍රියා වෙලා බේරියම් සල්ෆේට් විදිහට අවක්ෂේප වෙනවා. මෙන්න මෙම SO4 2- සියල්ල BaCl2 හා ප්‍රතික්‍රියා වී බේරියම් සල්ෆේට් ලෙස අවක්ෂේප වේ. මෙන්න SO4 2- ධන BaCl2 සමානයි BaSO4 ධන 2යි Cl-. එහෙමනම් බලන්න සල්ෆේටුයි බේරියම් සල්ෆේටුයි අතර අනුපාතය 1:1. 1:1 නම් තියෙන සල්ෆේට් ප්‍රමාණයම තමයි ලැබිච්ච බේරියම් සල්ෆේට් අවක්ෂේප ප්‍රමාණය වෙන්නෙත්. පුදුම ලේසි. අපි ලියනවා මෙන්න මෙහෙම. අපි ලියනවා මෙන්න මෙහෙම. අපි අනුපාතෙම ගමු. ආයෙත් නගලන්න උන්නේ නෑනේ. SO4 2- ට බේරියම් සල්ෆේට් අනුපාතය 1:1. එම නිසා ලද බේරියම් සල්ෆේට් මවුල ප්‍රමාණය සමානයි ඒත් අර සල්ෆේට් ප්‍රමාණයමයි y ධන එක වැඩි කිරීම ධාරණ 3යි මවුල. මේ ගානේ මට දෙනවා ලැබිච්ච සල්ෆේට්ගේ බේරියම් සල්ෆේට්ගේ ස්කන්ධය. හරි. අපි එකකින් හොයමු බේරියම් සල්ෆේට් මවුල ගාන. BaSO4 ස්කන්ධය සමානයි 0.932 ග්‍රෑම්. එම නිසා බේරියම් සල්ෆේට් මවුල ගාන සමානයි 0.932 ග්‍රෑම් බෙදීම මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය එනවා 233යි ග්‍රෑම් මවුලයට කියලා. BaSO4 සමානයි 233යි ග්‍රෑම් මවුලයට. මේක සුළු කරලා ගත්තොත් මට එනවා 4 වැඩි කිරීම ධාරණ 3ක් මවුල කියලා. ඔන්න බේරියම් සල්ෆේට් මවුල ගාන අපිට ආවා ස්කන්ධය ඇසුරෙන්. ඉතින් ඒ මවුල ගානම නේද මෙයා. මේ තමයි ප්‍රතික්‍රියාවෙන් හම්බෙච්ච කෙනා. එයාම තමයි මේ. ඉතින් මේ දෙක සමානයි. y ධන එක වැඩි කිරීම ධාරණ 3යි මවුල සමානයි 4 වැඩි කිරීම ධාරණ 3යි y සමානයි 3 වැඩි කිරීම ධාරණ 3යි
මවුල. හරි. දැන් එක්කෙනෙක්ට උත්තරේ 4 වෙලා තිබ්බනේ. ඒ 4 එන්න හේතුව ඔයාට අමතක වෙලා තියෙනවා මෙන්න මේක. I2 දැම්මට පස්සේ අර සල්ෆයිඩ් ටික සල්ෆේට් වෙනවා කියන කාරණාව අමතක වෙලා තියෙනවා. ඒකත් වෙනවා. එයත් ඇතුළත්ව තමයි මුළු සල්ෆේට් ප්‍රමාණය මේ ගානේ එන්නේ. හරි. දැන් මොකಾದ මේ y? y කියන්නේ ආරම්භක 10 තිබිච්ච සල්ෆේට් මවුල ගාන. එහෙනම් මේ තමයි 10යි ඝන සෙන්ටිමීටර්ස් තුල SO4 2- මවුල 3 වැඩි කිරීම ධාරණ 3යි මවුල කියලා මට එනවා. අන්න මවුල ගාන දන්නවා. පරිමාව 10යි බෙදුවා සාන්ද්‍රය එනවා. පුදුම ලේසි. මෙන්න SO4 2- සාන්ද්‍රණය 3 වැඩි කිරීම ධාරණ 3යි මවුල බෙදීම 10 වැඩි කිරීම ධාරණ 3යි ඝන ඩෙසිමීටර්ස් බෙදුවා 0.3යි මවුල ඝන ඩෙසිමීටරයට වන්න උත්තරය ආවා. බලන්න මේ ගණන් වල ලේසි නේ. ඒවල පේපර්ස් වල දාන්න වටන ගණන් නෙමෙයි ඒවා. හදාගන්න බලන්න ඒක ආයෙ පාරක් මෙතන ඉඳන්. නෑ පෙන්වන්න ඕනේ නෑ. මම මේ ස්ටොයිකියු අනුපාතය පෙන්නලා ගත්තේ හැමෝටම තේරෙන්න. ඔයාට මේක වන් ෂොට් ගන්න පුළුවන් නම් ගන්න. කිසි කේසයක් නෑ. එහෙම ගන්න. ඒ මොකක්වත් පෙන්වන්න ඕනේ නෑ. ඒ ගානෙන් පස්සේ හදන්න ඕනේ ඔයාලා ප්‍රශ්නාංක 12 2019 ගාන. ප්‍රශ්නාංක 12. හදන්න ඒක. ඒතර අපේ මේ මාස මේ සතියේ ලබන සතියේ විතරයි බදාදා පන්තිය පැවැත්වෙන්නේ. ලබන සතියෙන් පස්සේ මේ සවුන්දයි බ්‍රහස්පතින්දා විතරයි. දිගටම බ්‍රහස්පතින්දා යන්නේ රසායනික ගන්නේ මේ කැල්කියුලේෂන් ටික යන්නේ ෆිසිකල් කොටස් ටික. අපි අදින් ඉවර කරනවා රෙඩොක්ස් ටික. ලබන සතියේ පටන් ගන්නවා චාලක රසායනය. ඊට පස්සේ KPKC ඊට පස්සේ pH එහෙම යන්නේ. දෙදස් හය ගාන අපි එදා හැදුවා. මුලින්ම හැදුවේ ගාන. ඊසතිය කළායේ ගාන. 2006 කළා 2003 කළා. ඒකේ ලයිව් එක තියෙනවා අපේ මේ YouTube channel එකේ තියෙනවා. පළවෙනිම ලයිව් වීඩියෝ එක Mission A+ යටතේ. රෙඩොක්ස් පටන් ගත්තේ ගිය සතියේ. ගිය බ්‍රහස්පතින්දා. ඊළඟ ගාන ප්‍රශ්නාංක 12 2019 ගාන.
2006 ආන්සර් එකේ තියෙන ටියුට් එකේ තියෙනවනේ. මේ දාලා තියෙන්නේ. ඉස්සරහින් වරහන් ඇතුලේ දාලා තියෙන්නේ මේ උත්තර දෙක තමයි. 0.8යි 0.12යි. අද අපේ කැමරාවේ ඉන්නවා නුගේගොඩ සිරි අයියා. සිරිත් මේ වෙලාවේ අනුමාපට ගණන් හදනවා. ෆුල් ගේමින් ඉන්නේ. ඔව් මම මහරය පටන් ගත්තත් good morning කියලා පටන් ගන්න. අපි එහෙමයි. වචන දෙකක් නැහැනේ. good morning. you are very good night. කොහොම බලන්න මේක තාම ලියන කට්ටිය. තාම ලියනවද? ඉවරයිද? මොකද තත්වේ? ඉවරයි කියන්නේ ඉවරයි නං. මේකට ගන්නකො 12 වෙනි ගානට අක් ගාලා හදන්න ඉවරයි කියලා දාලා තිනවා. දැන් ඔය මම ගාන හදනකොට සමහර තැන්වල මම කෙටියෙන් ගාන හදන්නේ නැහැ. ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා තමයි වැඩේ පෙන්වන්නේ. ඔයාට මේ වගේ තැන්වල කෙටියෙන් හදා ගන්න පුළුවන් නම් කෙටියෙන් කළාට කමක් නැහැ. කිසිම අවුලක් නැහැ. හරි. මට කෙටියෙන් හදා ගන්න බැරි එකක් නෙමෙයි තියෙන්නේ. මට කෙටියෙන් හදන්න පුළුවන්. නමුත් සීලුම දෙනාට තේරෙන්න තමයි ටිකක් දිගට හදලා පෙන්වන්නේ. 12 මොකද උනේ 12? සල්ෆයිට් ඉන්නවා, සල්ෆේට් ඉන්නවා, නයිට්‍රේට් ඉන්නවා. මේ හැම එකම ඉන්න ද්‍රාවණයේ ජල සාම්පලයක් අරගෙන මුංගේ එනයන හොයාගන්න ප්‍රමාණාත්මක විශ්ලේෂණ කරලා තියෙනවා. ක්‍රියාපිළිවෙල 1. ගත්ත සාම්පලයෙන් 25ක් අරන් දැම්මා වැලිපුර තනුක බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් පොඩ්ඩක් කැලැත්තුවා. ඉන්පසු සෑදුණු අවක්ෂේපයට කටුක ගඳක් සහිත වායුවක් තවදුරටත් මුක්ත වීම නවතින තෙක් කලතමින් වැඩිපුර තනුක HCl එක් කරන ලදී. මුලින්ම ඔන්න ඔය කතන්දර ටික පැහැදිලි වෙන්න පොඩි සමීකරණ කිහිපයක් ලියන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. ගත්ත සාම්පල් එක දැම්ම බේරියම් ක්ලෝරයිඩ් අවක්ෂේපයක් ලබා දුන්නා. ලියන සමීකරණ. ඊට පස්සේ මේකට තණු කාම්ලයක් දැම්මා තණුක HCl
ගඳක් තියෙන වායුවක් ඉවර වෙනකන් ප්‍රතික්‍රියා වෙන්න දුන්නා. ලියන්න බෑ ඒකට සමීකරණට ඉස්සෙල්ලාම. මොකද ඒ ගඳ තියෙන වායුව කවුද ප්‍රතික්‍රියා වෙන්නේ? අන්න ඒ ටික. හරිද?